හායි අද මායි මූයි පාන් ගෙඩියක් ගෙන සුපර් මාකට් එකට ගිය වෙලාවේ මෙන්න මේ ගමි බෑස් දීලා මේ චූටි පැකට් එක දීලා අපි දැක්කා. මට හිතෙන්නේ මේක අලුත් පැකට් එකක්. ඒ කියන්නේ අලුතෙන් ආපු එකක්. මේකේ ෆ්ලේවර්ස් පහක් තිබ්බ දැන් නම් එකක් කෑවා. අපි තව එකක් ගන්න බ්ලැක් කරන්ට් එක. බ්ලැක් කරන්ට් එක. අපි ඔරෙන්ජ් ෆ්ලේවර් එකේ මම කියන කෑල්ලක් කෑවා. ඔරෙන්ජ් ෆ්ලේවර් එකේ ඒක අපි ආයි ගාලවන්නකො. මේක එච්චර ඔරෙන්ජ් රහක් නම් එන්නේ නැහැ. හැබැයි not bad. නේ ප්‍රයිස් එකට ගොඩක් worth එක. 280ක් වගේ ප්‍රයිස් එකක් උනේ. not bad. අපි ආසයි අපි ගමි බෑස් වලට ගොඩක්. ගමි බෑස් වලට ආසයි පොඩි ගානක් කන නිසා. හැබැයි මේක අලුත් එකක්. ඊපස්සේ මෙන්න මේක බ්ලැක් කරන්ට් එක. බ්ලැක් කරන්ට් එක. හැබැයි යාන ලස්සනයි. ලස්සන උනාට එයා පාට පොඩක්. කාල් බං. එයා නරහයි. මම ඒ ෆ්ලේවර් එකට නම් ආසයි. ඉතින් ඒක පොඩි ටින් එකක් තියෙනවා ලොකු නියන් වාව් එකක් නෑ. බට් හොඳයි. හොඳයි. not bad. අර try කරලා බලන්න. මෙන්න මේක. මේ ලස්සන රතු පාට එක. ඒක මොකද? රාස්බෙරි. රාස්බෙරි. කාල් බලන්න. මේක සාමාන්‍යයෙන් ගොඩක් තියෙනවා. මේ අපි දැන් කාලේ ඉවරයි. කෑවා. මටත් දියන්නේ නැතුව. අය ගොඩක් තියෙනවා. මේ කවුලක් නෑ not bad. මේකත් රහයි. මේකටත් 10න් කීයක් දෙන්නුලා. අර දෙකට නම් ඔරෙන්ජ් වල මට 10න් 6ක් වගේ දෙන්න පුළුවන්. ඊපස්සේ අනිත් එක මොකද? අපි අල්ලගෙන ගෑවේ බ්ලැක් කරන්ට්. බ්ලැක් කරන්ට් එක. ඒක 10න් 9.5ක් විතර. මේකටත් 9ක් විතර දෙන්න පුළුවන්. මාර හයි එක. ඊපස්සේ මේ ඔරෙන්ජ් එක. මට ඔක්කොම රාය මං ගමි බෑ ෆෑන් නිසා. පළයන්. මට ඔක්කොම හයි. මම තමයි මේ කාලේ වල කරේ. මේකත් එන්නේ ෆ්ලේවර් එක. මැංගෝ ෆ්ලේවර් එක. ඒක මැංගෝ නෙමෙයි. මේක මැංගෝ තමයි. sorry. ඒක නිකන් අර අපි ළඟ අර පොඩි කාලේ තිබ්බට දිලිසෙන පෑන් ඒ වගේ සුවඳ එනවා වගේ රහක් එක. මම නෑ වල දිලිසෙන පෑනක් තිබිලා නෑ. අනේ මන්ද ඒකටත් 10න් 8ක් වගේ. මම ඔක්කොම දායි මම ඔක්කොම කාලේ. මේක මොකද්ද? මේක ඇපල් එකද කොහොමද මට මතක. ඇපල්. ග්‍රීන් පාට එක. පාට පාටයිනේ. ඔව්. මේකත් හොඳයි. මම නම් කියන්නේ අරගෙන try කරලා බලන්න. සුපිරි. bye bye. තොබ්බඩු.